බුදුහාමුදුරුවෝ අපි දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ ගොඩඋල්පත ශ්‍රී සුමේධාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ අපගේ පූජනීය අවසරයි බුලත්වැල් කඳුරේ සුගත ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ කටයුත්තේදී මහත්සේ කැපවුණු අපේ පූජනීය මාතලේ සුනීත ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත සංගරුවනගේ අවසරයි අද මේ පින්කමේ මූලික ප්‍රධාන අරමුණ විහාරස්ථාන භූමියේ මේ වන විට ඉදිවන බෝධිසත්ව දේවරාජ සේරජානන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සුවසේ කරගෙන යන්නට ආශිර්වාද ලැබේවා. බෝධිසත්වයන් වහන්සේ වෙනුවෙන් සෑයක් තනවා ඒ සෑය මේ වෙනකොටත් පිදෙනවා. මේ මනුලොවේ නැති වුණාට ගටිකාර බ්‍රහ්ම රාජයා සහිත බඹලොවේ මේ වෙනකොටත් බෝසතුන් වෙනුවෙන් සෑයක් පිදෙනවා. ඒකට අපි කියනවා සලුමින සෑය. මේ වෙනකොටත් සෑයක් තියෙනවා තව්තිසාවේ. බෝධිසත්වයන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරවා සද්දෙවිදු තැනූ සෑය. ඒකට අපි කියනවා සිළුමිණ සෑය. එනිසා මා හිතනවා බෝධිසත්ව දේවරාජ නමින් තැනෙන මේ සේරජානන් වහන්සේ ඉදිකරවාගෙන යන්නට ඒකාන්ත කොට ගටිකාර බ්‍රහ්ම රාජයා ඇතුළු බඹ පිරිවරේ ආශිර්වාද ලැබෙයි. සග්දෙවිදු ඇතුළු දෙව් පිරිවරේ ආශිර්වාද ලැබෙයි. ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාද ඇතුළු මේ ප්‍රදේශයේ ඇසුරු කොට සිටින සියලු දෙවියෝ අද මේ උතුම් පින්කමට සාදුකාර නංවමින් බණ අසන්නට පැමිණෙත්වා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. අපි එකටම තෙරුවන් සරණ යමු. පින්වතුන්ලා මා සමගම කියන්නේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සිල් සමාදන් වෙන්න සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු සාදු ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ස්වාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුඤීති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සාමීචි පටිපන්නෝ භගවතු
යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආමුනියෝ පාමුනියෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු සාදු කියන මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් මුළු මාත් ලෝකයම අවබෝධ කළසේක දත යුතු සියල්ලම දැනගත්සේක දැක්ක යුතු සියල්ලම දැකගත්සේක බුදුරජාණන් වහන්සේ දේවාති දේව වනසේක බ්‍රහ්මාති බ්‍රහ්ම වනසේක තුන් ලෝකාග්‍ර වනසේක තුන් ලොව දිනුසේක මහා කරුණික වනසේක මෙසේ අනන්ත ගුණ ඇති අප්‍රමාණ ගුණ ඇති අසම සම ගුණ ඇති බුදුරජාණන් වහන්සේට මාගේ වන්දනාව වේවා. උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ වන්දනාව වේවා. ශ්‍රාවක සංඝරුවනට මාගේ වන්දනාව වේවා. මේ පිම්බිමේ වැඩ හිඳින බෝරජාණන් වහන්සේට මාගේ වන්දනාව වේවා. ඉදිවෙමින් පවතින බෝධිසත්ව දේව රාජ උතුම් සේරජුන්ට මාගේ වන්දනාව වේවා. මේ භූමියේ වැඩ හිඳින ධාතුන් වහන්සේලාට පිළිම වහන්සේලාට මාගේ වන්දනාව වේවා.
ඉතා ශ්‍රද්ධාවෙන් ඉතා ගෞරවයෙන් අප විසින් දල්වන ලද සියලු පහන් ආලෝක මේ සුවඳ දුම් මේ සුවඳ මල් මේ මනරම් මල් සැරසිලි මේ උතුම් ධර්ම මණ්ඩපය මේ සියලු පූජාවෝ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් හද පිරී ශ්‍රද්ධාවෙන් पूजा करमि पूजा विद्वा पूजा विद्वा साधु साधु नमस्कार विवा බුදුරුවනට සෙමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සෙමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සෙමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සෙමදා තිසරණ සරණ යමි සාදු සාදු උතුම් සෑයක් ඉදිවෙන බිමක සෑරජානන් වහන්සේ ඉදි කරවන චේතනාව හිත පුරවාගෙන ඉන්න සැදැහැවතුල්ලත් එක්ක මට මෙහෙම දහම් කතාවකින් පින් පුරන්න ලැබුණේ මගේ ගුරු දෙවිතු නිසා. ඒ නිසා ආරම්භයේ ලෙස මම සිහි කරනවා මගේ ගුරු දේවයන් වහන්සේව. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දිගාසිරි ලබත්වා සාදු සාදු සාදු. චෛත්‍ය වර්ධන මේ පදනනේ ඊළඟට දායක සභාවේ පින්වතුන්ලාට ආශිර්වාද කරලා අද මේ භූමියේ සදහැවතුන්ලාට පින් කරගන්න මේ බඳු අවස්ථාවක් උදා කළේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ හෙට්ටිපොළ ගොඩඋල්පත ශ්‍රී සුමේධාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධීශවර බුලත්වැල් කඳුරේ සුගත ධම්ම අපේ නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ උදෙසා කාම්බෝජේ PhD විශ්වවිද්‍යාලයේ නිලධාරී මණ්ඩලයේ කාර්ය මණ්ඩලය එකතු පහතු කරගෙන මේ මූලික දායකත්වයන් සහ අනිකුත් සියලු මෙහෙයවීම් වලදී කැප වුණා අපේ හිතවත් මාතලේ සුනීත ස්වාමීන් වහන්සේ. ඒ පින්වන්ත සංගරුවනද නිදුක්ඛ නිරෝගව දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු. බුදු කෙනෙකුගේ සසුනක සෑයක් තනනවා කියන හිතුවිල්ල පින්වතුනේ හිතක උපදින හිතුවිලි අතරේ හරි වටින හිතුවිල්ල. බුද්ධ ශාසනයක් තියෙන කාලේ
සෑයක් හදනවා කියලා උපදින හිතුවිල්ල ගැන ඔයාලා හිතන්න එපා පොඩි කියලා. ඒක මහා බලවත් හිතුවිල්ල. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමෙක් මැටියෙන් තනන සෑයට පවා ඒ සෑය තනූ කෙනාට අමා නිවන් සුව උපදවා දෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මැටියෙන් කෙනෙක් తాවකාලිකව සෑයක් හැදුවොත් මේක බුදුරජාණන් වහන්සේටයි කියලා ඒකෙන් පවා මහ පිං රැස් වෙනවා. ඒ නිසා මේ සෑයක් තනන පින්කමක කොටස්කාරය වෙන්න මහන්සි වෙන ඔයාලා පොඩි මිනිස්සු නෙමෙයි. මිනිසුන් මේ දුප්පත්කම පොහොසත්කම මයින එක මිනුම් දණ්ඩක් ධනය. ධනෙන් මයිනෝනේ. ධනෙන් නේද සාමාන්‍ය ලෝකේ දුප්පත්කම පොහොසත්කම මයින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙන්න එතනින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පොහොසත්කම දුප්පත්කම මෙන්න මෙහෙම යස්ස සද්ධා තථාගතේ අචල සුප්පතිට්ඨිතා. යම් කිසි කෙනෙකුගේ හිත ඇතුලේ තථාගත බුදුරජාණන් වහන්සේ ගැන හෙල්ලෙන්නේ නැති ශ්‍රද්ධාවක් තියෙනවා. සීලංච යස්ස කල්යාණං අරියකන්තං පසංසිත. ආර්ය උතුමන් ප්‍රශංසා කරන සුන්දර සීලයක් එයාගේ ජීවිතේ තිබේ නම් සංඝේ පසාදෝ යසත්ති උජුබූතංච දස්සන. ශ්‍රාවක සංඝයා ගැන හොඳට හිත පැහැදිච්චි ධාර්මික දැක්මක් තියෙන මිනිසෙක් නම් ආදරිද්දෝති තං ආහු මං ඔහුට දිනිදු නැති කෙනා කියමි අමෝඝං තස්ස ජීවිතං. ඔහුගේ ජීවිතේ හිස් නැත. ශ්‍රද්ධාවන්තයා පෝසතේ, ශ්‍රද්ධාවන්තයා ධනවතේ, ශ්‍රද්ධාවන්තයා හිස් මිනිහෙක් නෙවෙයි. මේ විහාරස්ථාන භූමියට අද මේ එකතු වෙච්ච සදහැවතුලා ගැන මට හිතෙනවා ඔයාලා නම් බුද්ධ ශාසනයේ ධනවතු. ඇයි මම එහෙම කියන්නේ? මේක සාමාන්‍යයෙන් ධර්ම දේශනාවලට යොදා ගන්න වෙලාවකුත් නෙමෙයි. මේ මම බෑම කියපු නිසා යොදාගත්ත වෙලාවක්. යොදා ගන්න වෙන වෙලාවල් තිබෙන්නේ මේ මාසේ ටිකක් මේ අවුරුද්දම කාර්යබහුලයි. හවස් භාගයේ වෙලාවල් යොදා ගන්න එක මේ ප්‍රදේශවල ටිකක් අනතුරුදායකයි. අතරමැද්දේ වෙලාවක් යොදා ගන්න තරම් සමීප තැනක් අපිට තිබෙන්නේ නැහැ. මම ඒකට මේ මගෙත් එක්ක කතා කරපු පින්වතුන්ලට මතක් කළා. උදේවරුවක වගේ ඔයාලට යොදා ගන්න පුළුවන් නම් මට වඩින්න පුළුවන්කම තියෙයි. උදේවරුවක ඔයාලා අද නිවාඩු දවසේ දහම් පදයක් ශ්‍රවණය කරන්න මෙතෙන්ට එකතු කරගෙන ආවේ ඔයාලගේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව මැනගන්න බුදුරජාණන් වහන්සේ මිනුම් දණ්ඩක් දුන්නා. දස්සන කාමෝ සීලවතං. ශ්‍රද්ධාවන්ත හිත ඇති තැනැත්තා සිල්ලුතුන් දකින්න ආසයි. සද්ධම්මං සෝතු විච්ඡති. එයා බණහන්ට ආසයි. විනේය මච්චේර මලං. ගොඩක් දේ නැති වුණත් තියෙන ඩිංගිත්තෙන් එයා දන් දෙන්න හිතනවා. සවේ සද්ධෝති උච්චති. එපමණකින්ම හේ ශ්‍රද්ධාවන්තයෙක්. බලන්න තමන් දිහා මං හිතන විදිහට හිතනවා ඔයාලා නම් ඒකාන්ත කොට ශ්‍රද්ධාවන්තයෝමයි. සිල්ලතුන් දකින්න කැමැත්තෙන් පැමිණිලා බණපදයක් අහන්න ආසාවෙන් තැම්පත් වෙලා සෑයක් තනන පින්කමක කොටස්කාරයෝ වෙන්න ආසාවෙන් ඉන්න ඔයාලා ශ්‍රද්ධාවන්තයෝය කියා මට නම් සිතේ. ඒ නිසා මං හිතනවා අද මේ දහම්පදේ පින්වතුන්ගේ ජීවිතේටම ලොකු ආශිර්වාදයක් වෙයි. මම එක ගාථාවක් විස්තර කරන්න හිතුවේ. ඒ ගාථාව පින්වතුන්ගේ ජීවිතේට මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දවසේ ඒ ගාථාව අහපු කෙනෙක් ඒකාන්ත කොට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පරිපූර්ණ අමා මහ නිවනේ සැනසෙන සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වුණා. එච්චර වටින ගාථාවක් මේක. මම හිතනවා ඔයාලට මේ ගාථාවේ ආශිර්වාද ලබන්න තරම්
පින්බලයති අහලත් ඇති මේ ගාථාව. බුදුරජාණන් වහන්සේ වදාළා මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝ පිපූරති පූරති දීරෝ පුඤ්ඤස්ස තෝකම් පියාචිනං. බුදුරජාණන් වහන්සේ වදාළා මාව මඤ්ඤේත පුඤ්ඤස්ස. ඒ වචන දෙකක් පාලිය වචන දෙකක් සංදි වෙලා ඔක හැදිලා තියෙන්නේ. මා අවමඤ්ඤේත අවමං කරන්න එපා. ඒක තමයි ඒක තේරුම. මා අවමඤ්ඤේත පුඤ්ඤස්ස පිනකට කවදාවත් අවමං කරන්න එපා. නමන්තං ආගමෙස්සති මේක මේ පොඩි පින පොඩි පින්කම් වලින් අපට වැඩක් නැහැ. එහෙම කවදාවත් පිනට ලොකු පොඩි කියලා අවමං කරන්න එපා. උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති. වතුර වැහෙන්නේ බින්දුවක් වෙන්න පුළුවන්. බින්දුව උනත් වැහෙන වතුර ටික කලයකට එකතු කරගත්තොත් ආයේ බින්දු පිරුණා කියලා කතන්දරයක් නෑ. මහා කලයක් වුණත් අර වතුර බින්දු ටිකට පුරවන්න පුළුවන්. බලන්න උල්පත් ලින් ඉහගෙන යනකොට ලිඳේ අඩිය මතුවෙන උල්පත කියලා කියන්නේ දිය සීරාවක් නේ. මහා ලිඳක් පුරවන්නේ චූටි දිය සීරාවක්. ඔයාලා දැකලා තියෙනව නේද? අර රාජමාවත පැත්තෙන් සිරිපාද නැගලා තියෙනවා නම් රාජමාවත පැත්ත කියලා කියන්නේ කොයි පැත්තටද පැත්ත කියන්නේ අපි පලාබද්දලනේ. පලාබද්දල පැත්තෙන් උඩට නගිනකොට ඒකට කියන්නේ රාජමාවත. සාමාන්‍යයෙන් අපි යන්නේ හැමෝම යන්නේ හර හැටම පාරේනේ. කොහොමද ඉතින් කෙටිම පාරනේ. අර පාර තියෙනවා කිලෝමීටර් 11ක් හෝ 9ක් මට මතක නෑ. ඒ රාජමාවතින් සිරිපාදේ නගින අයට මුණ ගැහෙනවා. කළුගඟ පටන් ගන්න තැන. ඒක පාරයින මුණ ගැහෙනවා. කළුගඟ පටන් ගන්න තැන කියලා කියන්නේ පිහිල්ලක් තරම් වන් නැති වතුර ටිකක්. හැබැයි ඒක පහළට යනකොට මහ දැවැන්ත ගඟක්. උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති. වතුර උනත් බින්දුව එකතු වුණොත් මහ කලයක් පිරෙන්නේ. පූරති දීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචිනං. නැනවතා ටික නමුත් පින් කරගත්තොත් ඔහුගේ ජීවිතේ පිනෙන්ම පිරෙනා කලක් එන්නේ. අපිට ටික හරි පාඩුවේ පින් කරගන්නවා නම් අපි රැකෙනවා පිටුනේ. අපි කොයි තැනක හිටියත් අපි හිත ඇතුලේ තියෙනවා නම් ටික හරි පින් කරගන්න ඕන කියලා අපි රැකෙනවාමයි. සෑයක් ඉදිනවා කියලා කියන්නේ ඔයාලට ටික පින් වැඩෙන එක නෙමෙයි. මහා පින් වැඩෙන එක. ඒ නිසා මේ සෑය ඉදි කරන්න කොටස්කාරයෝ බවට පත් වෙන ඔයාලට හැමෝටම එක විදිහේ හැකියා මූල්‍යමය ශක්ති මේව නැති වෙයි. හැබැයි හැමෝටම උපදින්න පුළුවන් එකක් ගැනයි මම කියන්නේ මේ. හැමෝටම උපදින්න පුළුවන් පින් හිත. මොකද්ද උපදින්න පුළුවන් දේ? පින් හිතක් කිපැද්දකේ. අනේ සම්බුද්ධ ශාසනයට පූජා වෙන බෝධිසත්ව දේවරාජ සෑය ඊතා ඉක්මනින්ම ඉදි වේවා. හිතක් කිපැද්දකේ. මෙතන යන්නේනකොට ඉදි වෙවි තියෙන සෑය දිහා බලලා හිතන්න පුළුවන්. අනේ මේ සෑයේ වැඩ ඉක්මනින්ම නිමා වෙලා කිරි පාටට බබලන කොත පළඳපු ලස්සන සෑය. ධාතුන් වහන්සේලා වඩා හිඳවපු අපට නිදහසේ පුද පූජා පවත්වලා පින් කරගන්න උපකාර වෙන සෑය ඉක්මනට ඉදි වෙනවා නම් හිතක් උපද්දන් ගියේකේ. උපන්දන යහපත් හිතකට පිංගතුනේ ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක මට හිතුණා අද දැන් මම මේ මෙතෙන්ට වැඩියට පස්සේ මට දැහැත් ආරාධනා කරන්න ආපු අපේ විහාරස්ථානයේ චෛත්‍ය සංවර්ධන පදනමේ
ලේකම් මහත්තයා මගෙත් එක කිව්වා ඔබ වහන්සේට ආරාධනා කළාට වැඩේ හරියයි කියලා හිතක් තිබ්බේ නැහැ කියලා. ආරාධනාව කළාට වඩම්ම ගන්න පුළුවන් වෙයි කියලා හිතුවිල්ලක් තිබ්බේ නැහැ. මේක කෙරෙන්නේ නැති වෙයි කියලා හිතලා තමයි අත ගැහුවේ. ඔය වගේමයි පිටුනේ. යම් කිසි දෙයකට උතුම් හැඟීමකින් අත ගහනවා නම් අපිට තේරෙන්නේ නැහැ. ඒක සඵල වෙන්නේ නැහැ. වැඩේට අත ගහන්න තමයි ලේසි කෙනෙක් නැත්තේ. වැඩේකට අත ගහනවා කියලා කියන්නේ මොකද්ද? හිත උපද්දනවා කියන එකයි. අපි ඒකට අත ගහනවා කියන වචනේ කිව්වට ඒකට හිත උපදින්නේ නේ. සමහරවිට මේ ධර්ම දේශනාවට අපි මෙහෙම වැඩම කරවලා සදහැවතුලට බණපදයක් අහන්න සලස්සලා එයින් උපදින පින ඉදි වෙන සෑරජාන් වහන්සේ සුවසේ ඉදි කරන්න ආශිර්වාදයක් වේවා කියලා පින්කමක් කරන්න ඕන කියලා එක්කෙනෙකුට වගේ වෙන්නේ නැති මුලින්ම හිතෙන්නේ නැති. එක්කෙනෙකුට වගේ හිතෙන්නේ නැති. ඔය අපේ දහම් දේශනාවක්වත් බලලා හිත පැහැදිච්ච කෙනෙකුට මේ හාමුදුරුවෝ පොඩ්ඩක් වඩම්ම ගත්තා නම් කියලා හිතෙන්නේ නැති. ඒ හිතිච්ච එක හිතුවිල්ල නේද අද මේ මහා පින්කමක් නිර්මාණය කළේ. එක හිතුවිල්ල. බුදුරජාණන් වහන්සේ දිවමංග වැඩ හිටපු ඒ කාලේ දෙවුරම් මහ විහාරේ භාග්‍යතුන් වහන්සේ බණ කියනවා. දවසක් ධර්ම දේශනාවට බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව කාරණාවක් කියලා දුන්නා. එදා බුදුරජාණන් වහන්සේ වදාළා මෙහෙම. මහණෙනි මේ ලෝකයේ ඇතැම් වූ තමන් එක්ක පිරිසක් එකතු කරගන්න නැතුව තනියම හොරාට රහසේ දන් දෙනවා. එයාලා පිරිස් බලයක් එකතු කරගන්නේ. හැබැයි තමන් දන් දෙනවා. දැන් අපි අසපුවල එහෙම අපි ওই දාන බාරගෙන තියෙනවනේ අවුරුද්ද පුරාවට. සමහර ධනවත් මහත්යලා දාන දෙනවා. එයාගේ ජීප් එකේ දාහනේ අරන් ඉන්නේ. වෑංජන ಜಾති 10ක් විතර එක්ක වජ්ජාති 3-4ක් හදාගෙන දානේ ගේනවා. හැබැයි එන්නේ දෙන්නේ නැහැ. අර දානේ ටික අදින්නම යන්න ඕන 10 පාරක් විතර. දන්ශාලාවේ දානේ බෙදන්න යනකොට අපේ කැපකාර ළමයි ටික හිටියේ නැත්තම් දම් බෙදන්න ඉන්නේ දෙන්නේ නැහැ. බත් එක අරන් යනට එකපාරක් ගිහිල්ලා ඒක තියලා ආයේ වෑංජනේ කරන් යන්න යාළම එන්න ඕන. පිරිවරක් නේ. අදටත් එහෙම තියෙනවනේ. කවුරුත් එකතු කරගෙන යන්නේ තනියෙන් ගිහින් දාන්න දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පිරිවර රහිතව දන් දෙන අය මරණින් මත්තේ ආපහු මනුස්ස ලෝකයට ආවොත් එහෙම එයාලා ගොඩාක් ධනවත්. සල්ලිකාරයෝ දන් දුන්නනේ. හැබැයි කොච්චර සල්ලි තිබ්බත් පිරිසක් නැහැ. දන්න කියන කවුරුත් නැහැ. ගමේම සල්ලිකාර ගෙදරක ලොකු මිනිසයා. අකරතැබ්බයක් වුණාට පිට වෙන්නවත් ගමේ එකෙක් නැහැ. එහෙම පවුල් මේ වර්තමානයේ පවා ගම්දන වල නැද්ද? ගොඩාක් සල්ලි තියෙනවා. හැබැයි මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කවුරුත් සුවද නැහැ. ඒ කවුද මේ? තනියෙන් දන් දීපු අය. බුදුරජාණන් වහන්සේ වදාළා සමහරු තමන් දන් දෙන්න උනන්දු වෙන්නේ. හැබැයි එයා දාන ගැන බණ අහලා අනිත් අයට උනන්දු කරනවා. මේ ඔය තියෙන ටිකකින් දන් දෙන්න දන් දෙන්නේ කොහොමද දෙයක්? අනිත් අයව දානෙට තල්ලු කරනවා. තමන් දන් දෙන්නේ. එහෙම අයත් ඉන්නවා. සමහරුන්ට තියෙනවා සාංශාරික දෝෂේවා මේ මම ඔය දානේ බෙදන සදහැවතුල ගැන බලන් ඉන්නකොට මම තීරුම් අරගත්තේ වේවා. සමහරු දානේ හදාගෙන ඇවිත් මේ සංඝයාට තමන් දම් බෙදනවනේ. දම් බෙදනකොට සමහරෙකුට බින්දුනේ අර දානේ බෙදෙන හැන්ද පුරවල බෙදන්න හිතෙන්නේ නැහැ. ඒක මම හරියට දැකලා තියෙනවා. මම සමහරට අනුකම්පාවෙන් කියලා තියෙනවා. අම්මා ඕක හොඳට පිරෙන්න ගන්න. පිරෙන්න ගන්න කිව්වම අපි මොන දිහා බලලා hina වෙලා කාලක් විතර පුරවනවා.
ඒ කියන්නේ යාට එන්නේ. ඒක ඇත්තටම අනුකම්ප කරන්න ඕන එකක්. එයාට එන්නේ. අපි දිනතුනේ සංසාරේ කොච්චර මසුරු ඉන්නේ නැත්තනේ. ඉතින් මසුරු හිත අපේ තියෙන්න බැයිද කෙලවර? තිබ්බේ කි. දානි ගන්න බණ ඇහුවා. තමන්ගේ දෙයක් දෙන්න හිතෙන්නේ. හැබැයි බණට ආස නිසා අනික් කට්ටියට කියනවා මේ දානි දෙන්න දානි බොහොම හොඳ එකක්. එහෙම කියනවා. ඒ බඳු අය යම් කාලයක මරණයටපත් වෙලා ආපහු මනුස්ස ලෝකෙට එද්දී එයාට ධනවත් එම්මල උපදින්නේ. සල්ලි භාගේ නැහැ. සැප සම්පත් නැහැ. ඇයි Taman දන් දුන්නේ? හැබැයි මොකක් හරි දෙයකට පිරිසනම් ඉන්නවා කොහෙන් පාත් වෙනවද කියලා හිතාගන්න බෑ. සමහර මිනිස්සුන් දෙහෙම ඒ මනුස්සයා මහා සල්ලිකාරයෙක් නෙවෙයි. හැබැයි ගමේ ඒ මනුස්සයා නොදන්න කෙනෙක් නෑ. ඒ මනුස්සයා වැඩකට අත ගැහුවොත් එහෙම කොහෙන් ආපු පිරිසක්ද මන්ද? මහා පිරිසක් එක්ක ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි සමහරු Taman දන් දෙන්නෙත් නෑ. තව මිනිස්සෙක් දානයක් දෙන්න ලැහැත්ති වුණොත් එහෙම ඒකට තකුල් දෙනවා දානෙ දීලා කාටද හරි ගියේ නවත්තපන්. අනුන්ගේ දානෙට තකුල් දෙලන Taman දානෙත් දෙන්නේ නැති අය මරණින් මත්තේ ආයේ මනුස්ස ලෝකෙට ආවොත් එයාට ධන සම්පතක් නැහැ. එයාට පිරිවරක් නැහැ. හූල ඉඳලා මැරිලා යනවා. දැන් හතරවෙනි කට්ටිය ගැන වලට කිව්වේ. හතරවෙනි අය කොහොම වෙන්න ඕනද? එයා Taman දාන ලැහැත්ති කරන්නේ ලෑස්ති කරපු දාණයට පිරිවරද සම්මාදම් කරගන්නේ මහ පිරිස් එකතු කරගෙන පිරිස් එක්ක ඇවිත් දානි පූජා කරනවා. අපේ අසපුවල සමහර සැදැහැවතුන්ලා දන් දෙන්න එනවා. එදාට දානශාලාව කියලා කියන්නේ නිකන් සීල භාවනා වැඩසටහනක් වගේ සෙනඟ. බස් පිටින් ඇවිත් සමහරු දන් දෙන්නේ. දානේ බාරගෙන ඉන්න එක්කෙනයි. හැබැයි මේ මහත්තයා දානේ දෙනකොට මගෙත් එක්ක දානෙට යන්න කැමති ඕන කෙනෙකුට එන්න පුළුවන් කියලා කට්ටිය එකතු කරගෙන ඒ වෙනුවෙන් බස් කතා කරගෙන සේනාවක් එක්ක ඇවිත් දානේ දෙනවා. මට මේ වෙසක් එකට හිතුණා මේ වර්තමානයේ සේනාවල් එක්ක පින් කරන අය අතරේ මගේ ගුරුදේවයන් වහන්සේ තරම් සේනාවක් එක්ක පින් කරන වෙන කවුරු නැති වෙති කියලා. වෙසක් එකට පූජා වුණා. අපි බෝවත්ත බින්ගිරිය වලට යම් කාලයක හරි යන්න හම්බුනොත් වල යන්න ගිහින් ආශිර්වාද ලබා ගන්න. බෝවත්ත බින්ගිරියේ ශ්‍රී අඟුලිමාල මහා සෑරජාන් වහන්සේ කියලා උතුම් සෑයක් වෙල ඉන්නවා. ඒ සෑරජාන් වහන්සේ අසිරිමත්. ඒ සෑරජාන් වහන්සේ ගර්භයේ පින්වතුනේ අඟුලිමාල රහත් මුනිතුන්ගේ ධාතුන් වහන්සේලා 19ක් වෙල ඉන්නවා. මට මතකයි ඒ ධාතුන් වහන්සේලා නිදන් කරපු රාත්‍රිය. ඒක මගේ ජීවිතේ සුන්දර හීනයක් වගේ. ධාතුන් වහන්සේලා වඩා හිඳවලා තිබ්බ ධාතු මංජසාව මම මගේ ඇස් දෙකෙන් දැක්කා. සාමාන්‍ය පොල් ගෙඩියක් විතර ලොකු ලස්සන ධාතු මංජසාවක කට පිරෙන්න අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ හිටියා. ඒ නිසා මේ ධාතු සෑය හරි ආනුභාවයි. ඔය ආනුභාව ඇති ධාතු සෑය ඉදි කරලා ගොඩාක් කල්. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ මේ පහුගිය වෙසක් පොයේට අඟුලිමාල සෑය සෑරජාන් වහන්සේ වටා ඉදි කරවලා තියෙන සෙවණ මණ්ඩප, සෑරජාන් වහන්සේ සමීපයේම තියෙන ධර්මශාලාව, සංඝවාස, දානශාලා, කුටිසෙනසුන් සියල්ල සහිත ශ්‍රී අඟුලිමාල මහා විහාරය සම්බුද්ධ ශාසනයට පූජා කළා. ඒ පූජාව කරද්දී ලොකු ස්වාමීන් වහන්සේ ඔය ශ්‍රද්ධා රූපවාහිනිය ප්‍රසිද්ධ කරවල සෑරජානන් වහන්සේ හදන්න වැලි කැටයකින් හරි දායක වෙච්ච අය අනිවාර්යෙන් පින්කමට එන්න කියලා වෙනම ප්‍රසිද්ධ කළා. එන අය මෙච්චරක් විතර වෙයි කියලා හිතලා ලොකු ස්වාමීන් වහන්සේම දන්සලක් දුන්නා. මිනිසෙකුට ලේසියෙන් බොන්න නොලැබෙන.
ලේසියෙන් බොන්න නොලැබෙන එකක් ඇතැම් අය නමවත් අහලා නැතුව ඇති. හොට් චොකලට් කියලා තියෙන පානයක් ලෝකේ එක එක්ස්පෙන්සිව් හරි ගණන්. ඔය හොට් චොකලට් බොන්නේ වෙනම ධන සම්පත් තියෙන මිනිස්සු හොඳ පිළිවෙලකට තියෙන හෝටල් ඇතුළට ගිහිල්ලා ඒ වගේ විශේෂ කෝප්පවල දාගෙන බොන පානයක් හොට් චොකලට් කියන්නේ. ඒ හොට් චොකලට් ටික ලංකාවට ගෙන්නන්නම ලක්ෂ ගාණක් වේදමනා. 25000කට සෑහෙන්න හොට් චොකලට් ගෙන්නවා. එදා අඟුලිමාල පින්කමට ආපු සියලු දෙනාට ලොකු ස්වාමීන් වහන්සේ ආපු අයගේ සුව පහසුවට දන්සල් දිදී අර හදපු සෑය සියලු දෙනාත් එක්ක එකතු වෙලා සේනාවක් සමගින් පූජා කළා. එතෙන්ට ගිහිල්ලා සදහැවතුල්ලා පින් කරගන්න වාසනාවන්ත වුණා. දැන් අපිට වෙසක් පොය දවසේනේ අපිට බණ එදිලා මට යන්න විදිහක් නැහැ. නමුත් ධර්ම දේශනාවක් නවත්තපු ගමන් මං කළේ YouTube එකේ දාගෙන සජීව විකාශය අනුමෝදන් වෙවි. මා තෑත ඉඳලා කොටස්කාරයෙක් වුණා. ලොකු සංසි කියන වචන කී සෑය පූජා කළා. පිරිවරත් එක්ක පින් කිරීම හරි වටින එකක්. විශේෂයෙන් මේ ධර්ම දානය කියලා කියන්නේ ගොඩාක් සුන්දර දේවල්. පිරිසක් එක්ක පින් කරන්න ලැබෙනවා. එක්කෙනෙකුට ඉපදිච්ච පුණ්‍ය චේතනාවක් බොහෝ දෙනෙකුට බණපදයක් අහන්න සලස්සනවා. පිරිසත් එක්ක දන් දෙන කෙනාගේ විපාක කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එයා යලි මනුස්ස ජීවිතයකට එනකොට එයා ගොඩාක් ධනවත්. ඒ වගේමයි එයාට ඉන්නවා සෑහෙන පිරිවරක්. ඔය බණපදේ බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී එදා ධර්මශාලාවේ තරුණ කොල්ලෙක් හිටියා. මිනිහට මේ බණපදේ ගැන ආස හිතුණා. අපූර්වයිනේ. පිරිසත් එක්ක දන් දෙන්න තියෙන අපූර්වයිනේ. මාන් පිරිවර සහිත දානයක් දෙන්න ඕන. මෙයාට එහෙම පිරිවර සහිතව දානයක් දෙන්න තරම් සල්ලි නෑ. හැබැයි මෙයාට තිබ්බා. සාමාන්‍යයෙන් සල්ලි වලට විතරක් පින්තුනේ පින් කරන්න බෑනේ. පින් කිරීම පිණිස පළවෙනිම වමනා කරන දේ තමයි හිත. මොකද්ද පළවෙනි දේ? හිත ඕනේ. මම මේ පින්කම කරන්න ඕන. අද සුපින්වතුන් බණ අහන්න ආවේ හිත උපන් නිසා මං යන්න ඕන බණ අහන්න හිත ඕන. මේ තරුණයන්ට ආන් ඒක තිබ්බා හිත. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මෙතුවක් කාලයක් දැන් අවුරුදු 25ක් මහමෙවුනාව පටන්ගෙන මේ කාල වකවානුව ඇතුලේ මෙච්චර අසිරිමත් විදියට සෑරජාන් වහන්සේලා බෝධි මණ්ඩප ආදී තනව බොහෝ අයට පින් කරගන්න සැලැස්සුවේ හිත නිසා වෙන මොකද නිසා නෙවෙයි. ලොකු ස්වාමීන් වහන්සේට තිබ්බ අපිට හිතෙන්නේ නැති ඒවා හිතන හිතක්. අපිට හිතෙන්නේ නැති ඒවා ඒ හිතට හිතෙනවා. ඉතින් මේ වෙහෙරේ සෑයක් හදන්න කාට හරි හිතුණානේ. ඒ හිතයි වටින්නේ නේ. දුෂ්කරතා මැඩගෙන සෑ පින්කම ඉස්සරහට යන්නේ හිතත් එක්ක. අර තරුණයාට ආවා හිතක්. මම මේ පින්කම කරනවා. බණ ඉවර වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිත් එයා දන ගහලා වාඩි වුණා. කිව්වා ස්වාමීනි මා තාසයි පිරිවර සහිතව දානයක් දෙන්න. ස්වාමීනි මගේ දානය පිළිගන්නසේක්වා. හෙට දවසේ අපේ ගමට භික්ෂු සංඝයා පිරිවරා දානයට වඩිනාසේක්වා. මං ස්වාමීනි දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ එතකොට කිව්වා තරුණේ සංඝ පිරිස බහුලයි. ස්වාමීනි කියනමන්ද? තරුණේ මේ කාලේ භික්ෂු සංඝයා 20000ක් වැඩ ඉන්නවා. සෙල්ලන්නේ ඒ කාලේ. දෙවුරම් මහවැරේ ඉඳලා තියෙනවා 20000ක් භික්ෂුන්. මේ තරුණයා මොහොතක් නිශ්ශබ්ද හිටියා. ඉඳලා එකපාර කිව්වනේ කමක් නැහැ ස්වාමීනි. මම 20000ටම දන් දෙනවා. මොකද්ද? හිත. තමන් ළඟ නැහැ මොකුත්. හැබැයි එයා ළඟ තිබ්බ හිත. මම 20000ටම දන් දෙනවා.
බුදුරජාණන් වහන්සේ දානේ බාරගත්තා. මෙයා නැගිටලා ගියා. දැන් මෙයා 20000ක් සංඝයාට දන් දෙන්න සම්මාදම යනවා. අහලා තියෙනවද මේ වචනේ? මේ ගම්වල තාම තියෙනවද සම්මාදම්? අපේ ගම්වල ඒ කාලේ තිබ්බ දැන් නැහැ. ඒ කාලේ අපිට දැනුම් තේරුම් නැති නිසා අපි ඒ කාලේ හිතුවා මේ සම්මාදම් කියලා කියන්නේ හරි කරදරයක් කියලා. මොකද සම්මාදමේ සතියකට දෙකකට සැරයක් කවුරු හරි එනවා. සම්මාදම වෙනකොට අඳුනගත්ත කෙනෙක් එක්කෙනෙකුගේ අතේ තියෙන කෑන් එකක්. එතකොට අපි දන්නවා මේ එන්නේ සම්මාදමේ. ඒ කෑන් එකේ තමයි පොල් තෙල් දාන්නේ. දානි පූජා කරන්නට මේ අසවල් දිහාට දානයක් තියෙනවා අපි නේ සම්මාදම යනවා කියලා. ওই මනු ටිකක් අරගෙන පොඩි බේසන් ටිකක් අරගෙන එනවා බඩු මුට්ටු අරන් යන්න. වෙනම පොල්ලුරයක් එල්ලන් යන්න එනවා. හරියට අපි ගෙවල් දොරවල් වල සම්මාදම් වලට දායක වෙලා තියෙනවා. රැස්වෙච්ච පින් අපි දන්නේ නැහැ. ඇයි ඒවට දායක වෙලා ඒ පින්වතුන් පින් කරනකොට අපිත් ඒ පින්කම් වල කොටස් ගන්නවා. මේ ගම්දනම් වල තාමත් සම්මාදම තියෙනවා නම් ඒක ඔයාලගේ වාසනාවක් කියලා හිතන්න. ඒක වාසනාවක් කියලා හිතන්න. එකල මට මතකයි අපි ගෙදර පරණ කොස් ගහක් තාම ඒ අත්තේ තියෙන ඒ කොස් ගහ පරණ කොස් ගහ. ඒ ගහ පරණ හින්දම ගෙඩි හැදෙනව අඩුයි. කාලයකට සැරයක් හැදෙනවා. කොස් ගහටම ගැලපෙන ගෙඩියක්. දැවැන්ත ගෙඩියක් හැදෙන්නේ. ওই ගෙඩිය හැදුනාම අපේ අම්මා ඔක කපන් ගෙවිලා ওই මුළු ගෙඩියම උයනවා. කවදාවත් කෑලි උයන්නේ නැහැ. ගෙඩියම උයනවා. ගෙඩියම උයලා ඔය වාජන වලට දදා අපිට තමයි දෙන්නේ. උඩහ ගෙදරට ගිහින් දෙන්න. අරේ ගෙදරට ගිහින් දෙන්න. අරේකට ගිහින් දෙන්න. අපි ඉතින් අරව පොළොවලින් වහගෙන උස්සගෙන යනවා. අද නෑ මේවා. අද මිනිස්සු ගෙදරින් කෑමක් එවුවොත් සැකයි. කන්නේ. දියුණු වෙලාද පිටතට මිනිස්සු? ඔයාලට හිතනවද දියුණුයි කියලා? තවත් ගෙදරකින් තව ගෙදරකට කෑමක් එවනකොට ඒ කෑම කන්න සැකයි මිනිස්සු. මොනවද දාලා දෙනවද දන්නේ නැහැ ඔක්කොම. මිනිස්සු දියුණුවයි කියලා කිව්වට මට නම් හිතෙන්නේ වාහන දියුණු වෙලා ෆෝන් දියුණු වෙලා නිකන් ඉස්සර තිබ්බ නැති අලුත් පන්නේ බිල්ඩින් හැදිලා ඒව දියුණු වෙලා ඉස්සර ගැසි යන පාරවල් තිබ්බ දැන් පොඩ්ඩක් කාපට් හැදිලා දියුණු වෙලා මිනිස්සු නම් දියුණු වුණා කියලා මට හිතෙන්නේ මිනිස්සු පිරිහිලා එක මිනිස්සෙකුට තව මිනිස්සෙක් සැක හිතෙන තරම් මිනිස්සු පිරිහිලා මෙච්චර තාක්ෂණය දියුණු නොවුණත් මනුෂ්‍යත්වයේ දියුණු නම් ලෝකේ සැපයි. ගෙදරක හැදෙන පළතුරක් තනියෙන් කන්න නැතිව ගමින් මිනිස්සු අතරේ බෙදාගෙන කාපු ඒ මනුෂ්‍යත්වය හරි සුන්දරයි. එකම කමතක ගමේම මිනිස්සුන්ට එකම දවසක උයලා ගමේම මිනිස්සු කමතේ කාපු ඒ මනුෂ්‍යත්වය හරි සුන්දරයි. එක ලිඳකින් පොදු ලිඳ කියලා හැම මිනිස්සයම එකට එකතු වෙලා ওই ගමේ ඕපදූපෙත් කතා කර නාපු ඒ කාලේ ඒක යම් කිසි සුන්දරත්වයක් තිබ්බා. අද මේ තාප්පෙන් එහා ගෙදර ඉන්න මිනිස්සයා ගැනවත් දන්නේ නැති තිරිසන් වගේ ජීවත් වෙන ලෝකයට වඩා අරක සුන්දරයි. ඒ නිසා සුපින්වතුන්ලට මම ඒකයි කිව්වේ සෑයක් තනනවා කියලා උපදින හිතුවිල්ල පවා චූටි එකක් නෙවෙයි. හිතුවිල්ලෙන් කොටස්කාරය වෙන්න. අද දැන් මේ වෙහෙරට මම වැඩම කරලා මං ආයේ කවමදාකවත් මේ වෙහෙරට වැඩම කරන්න මට අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. හැබැයි මම අද හිතක් උපදිනවා. මෙහි ඉදි වෙන බෝධිසත්ව දේවරාජ උතුම් සේරජානන් වහන්සේ ඊතා කෙටි කලකින් ඊතා සුවසේම දෙව් මිනිසුන්ට පින්පුරාගත හැකි පූජනීය සෑයක් ලෙස ඊතාම ලස්සනට ඉදිකොට සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට වාසනාව ලැබේවා කියලා මම හිතක් උපදිනවා.
ඔයාලා හිත උපදින්න පින්වතුනි. මිනිසෙකුගේ ජීවිතේ ලස්සනම වෙන්න ඕන තැන විදිහට මානව සලකන්නේ සිතමයි. සිත ලස්සන මිනිසයාගේ ජීවිතේ හැමදාම ලස්සනයි. ඇඟ ලස්සන මිනිස්සු තරුණ කාලෙට විතරක් ලස්සනයි. කටහඬ ලස්සන අයගේ කටහඬ තරුණ කාලෙට විතරක් ලස්සනයි. ඇඟේ හැඩ වැඩ තියෙන අයගේ ලස්සන හොඳ සාමාන්‍ය මැදි වයසකට වගේ එනකන් විතර යන්තම් ලස්සනයි. ඒ ලස්සන වයසට යෑම ලෙඩවීම විසින් නැත්තටම නැති කරලා දානවා. ලස්සන රූසපුව වැහැරෙන විදිහ ඒ රූසපුව තියෙන වෙලාවේ හිතන්න බෑ. අපි මෑණියෝ නැති වෙච්ච වෙලාවේ අක්කයි මායි අපේ පරණ ෆොටෝ ඇල්බම් පෙරලලා අම්මගේ ෆොටෝ එකක් හෙව්වා. අම්මා නැති වුණාට පස්සේ ඒ ගෙදර පොඩ්ඩක් බිත්තියේ පිළිවෙලකට ගහලා තියන්න ලස්සන ෆොටෝ එකක් කියලා. ඒ හොයනකොට ඒ ෆොටෝ ඇල්බම් එකේම දාලා අපිට හම්බුණා අම්මගේ තැපල් ඩෙන්ටිටි ෆොටෝ එක. තැපල් ID එක අර සාමාන්‍ය පෙන එහෙම ලියද්දි සාමාන්‍ය පෙන දුසස් පෙරද මන්දා. සාමාන්‍ය පෙන ලියනකොට හදනවනේ තැපල් ID එක. ඒ කළු සුදු ෆොටෝ එක. ඒ ෆොටෝ එකේ හිටපු තරුණ ගෑනු ළමයා අපි කවදාවත් දැකලා නැහැ. මොකද අපි දැක්කේ අම්මා. අවුරුදු 16 වගේ වයසේ තිබිච්ච තරුණ රුව කොච්චර ලස්සනද කියලා මට හිතුණා. මොකද මම අපේ අක්කගේ තරුණ රූපේ දැකලා තියෙනවා. අපේ අක්කා හරි ලස්සනයි. මං හිතුවා ඉතින් අපේ අක්කා හරි හැඩයි කියලා. බලන්න ගියාම අපේ අම්මගේ හැඩ වැඩත් එක්ක අක්කව අහලින් තියන්න බෑ. එච්චර ලස්සනයි අපේ අම්මගේ තරුණ කාලේ. නමුත් අපි කවදාවත් ඒ තරුණ රුව දැක්කේ නෑ. රූපේ හිමයි. රූපේ වැහැරි යනවා අඳුන ගන්න බැරි වෙනකන්. හිතේම නෑ. හිතක ඇති කරගත්තොත් පින්වතුනේ ලස්සන දේවල්. ජීවිතේ වයසට යන්න ඒ හිතේ ලස්සන එන්න වැඩෙනවා. හිතක ලස්සන අපිට හැමදාම රැකිලා තියෙන එක. ඔය නිසා ලස්සන කරගන්න සිතම මේ සෑයවල් ඉදි කරන පින්වතුන්ලා ලස්සන හිත ඇතිව ඒ පින්කම් වලට අත ගන්නවා නම් සෑය ඉදි වෙන අවසන් වෙද්දී ඔයාලගේ ජීවිතේ සසර කතරින් එතර කරවන්න උදව් කරන මහා පිනක් සෑය වගේම ඉදි වෙයි. ඒක උදෙසා තමයි සෑයවල් ඉදි කරන්නේ. ගඩොලින් සෑයවල් බඳින්නේ සදාකාලිකව සෑය තියාගන්න නෙමෙයි. ඔව හදනකොටම අපි දකිනවා. ඔව හදනකොටම අපි දන්නවා අනිත්‍යයි. මේ ගඩොල් සිමෙන්තියෙන් කරන මේ සෑයවල් පොඩි ව්‍යසනයකින් සම්පූර්ණයෙන් නැති වෙලා යන්න පුළුවන්. ඔයාලා දැක්ක නේද මියන්මාර් වලට ආපු භූමිකම්පාව මාධ්‍යයේ යම් පමණකට ප්‍රසිද්ධ වුණා. ඔයාලා දැක්කද මෙහි මිනිස්සු ඒ දවස්වල යනෝනේ ඔය බුරුම මියන්මාර් ඔය පැත්තේ බලන්න වන්දනා චාරිකා දඹදිව චාරිකා වගේ තියෙනවා ඒ පැත්තේ චාරිකා. ඒ චාරිකා වලට ගිහින් බලපු ලස්සන පූජනීය භූමිය දැන් බහුතරයක් කඩා වැටිලා. තප්පර කීපයයි. හොඳට අහසට නැගිලා ලස්සනට හැදට තිබ්බා. තප්පර කීපයක් හෙල්ලුණා. ඔක්කොම බිම. අපිට දැන් වැඩ ඉන්නවා රුවන්වැලි මහා සෑය, තෝපාරාම සෑය, සේරුවිල සෑය, මහියංගනේ සෑය, අහසට නැගිලා කඳු වගේ කිරි බැබලි සෑයවල් තියෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සෑයවල් නම් ආයේ කලකට මුකුත් වෙන්නේ නැහැ කියලා. අපි ලංකාව ගැන හිතේ ඉන්නවනේ සාමාන්‍ය කියනවනේ නේ ලංකාව කියන්නේ සුළුපටු රටක් නොවේ. මෙහි ගිනි කඳු නැත්තේ, මෙහි භූමි කම්පා නැත්තේ අපි කියනවා. ඔව් අපි කියන්නේ පිටුතුනේ එහෙම එකක් එන්නේ නැති තාක්නේ. අපි කී හිටියානේ අපේ රටවල වලට නම් ඔය චීනෙට ජපානෙට වගේ සුනාමි ආදිය නැත්තේ කියලා කී හිටියා. ඇවිත් ගියානේ නේද?
භූමිකම්පාවකුත් එකපාර ආවොත් තප්පර කීපයයි. ඔව්ව සමතලා වෙන්න යන්නේ තප්පර කීපයයි. හැබැයි සෑය තනක් දීවල රැස් වෙච්ච පින කවදාවත් භූකම්පන වලට පෙරලන්න බෑ. පින කවදාවත් ගම් වතුරකට යට කරලා දාන්න බෑ. පින කවදාවත් ඇවිලෙන ගින්නකට පුච්චලා දාන්න බෑ. ඒ නිසා සෑයක් ගොඩ නැගෙනවා කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? ගොඩ නැගෙන්නේ පිනයි. ගොඩ නැගෙන්නේ පිනයි. ඒක ඉවරයක් නෑ. රජගහනුවර අජාසත් රජුවන්ට මේ ගෞතම සාසනය තුල කරන්න ලැබිච්ච පූජනීයම සෑය කරන්න වාසනාවක් තිබ්බා. ඒකට ඒ වාසනාව උදා කළේ මහා කස්සප මහරහතන් වහන්සේ. අනාගත ශාසන අභිවෘද්ධිය දකින මහා කස්සප මුනිදු බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ ළඟින් සද්ද්‍රෝණයක්ම එකතැන වඩා හේතුවලා සෑයක් කෙරෙව්වා. එක ද්‍රෝණයක් විතරක් ඉතුරු කරලා තිබ්බ රාමගාම ස්තූපේ. ඒ ද්‍රෝණේ ඉතුරුනේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා එකතැන දරන ස්වර්ණමාලි මහා සෑරජාන් වහන්සේ උදෙසා. ඒ ද්‍රෝණේ විතරක් ඉතුරු කළා. අනිත් හත් ද්‍රෝණය මහා කස්සප මහරහතන් වහන්සේගේ එරදීන් එකතැනකට එකතු කළා. අප්‍රකට සෑයක් හැදුවා. ඒ සෑයට කියපු නම වාල සංඝාට චේතිය. අහලා තියෙනවද ඒ නම යන? සාමාන්‍යයෙන් දඹදිව වන්දනාවේ ගියපු සදහැවතුල ඉන්නවනම් රජගහනුවර බිම්බිසාර හිරගෙදර දැකලා එතන ඉඳලා සප්තපර්ණී ගුහා තියෙන තැනට යනකොට ඔය අතරමැද හම්බ වෙනවා. ඔය අතරමැද වෙන්න තමයි තියෙන්නේ වාල සංඝාට ස්ථානේ. දැන් මේ වෙනකොට එතන තියෙන ලොකු වලක්. වාල සංඝාට සෑය හැදුවේ පොළොව හාරලා. මොකද ඒකේ උවමනාව තිබ්බේ ධාතුන් වහන්සේලා ප්‍රකට නොකර තියන්නයි. ධාතු ගර්භයේ තිබ්බේ පොළොවෙන් යට. දෙවන්ත ධාතු ගර්භයක සියලුම ආකාරයෙන් පූජනීය මේ කැටයම් කරවල ධාතුන් වහන්සේලා ද්‍රෝණ හතම වඩා හිඳවලා උඩින් චූටි සෑයක් හැදුවා. අඩි 20ක් විතර උස පොඩි සෑයක්. ඒ පොඩි සෑය මේ මුකුත් ගර්භේ මුකුත් tempat කරන්නේ නැතුව නිකන් සෑය සටහන හැදුවා. හැබැයි යට තියෙනවනේ ලොකු ධාතු ගර්භය. ඒ ධාතු ගර්භය හිස් මිනිසුන්ගේ මේ පාද ස්පර්ශ වලින් කිලිටි වෙයි කියලා. ඔය භූමිය පුරා අර සෑයට අමතරව සෑයවල් 80ක් හැදුවා. ඒ සෑයවල් 80ට නම් දැම්මා. සාරිපුත්ත සෑය, මොග්ගල්ලාන සෑය, මහා කස්සප සෑය, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා කියලා සෑයවල 80ක් හැදුවා. ඕක සංඝයාගේ ඥාණයෙන් කරපු එක්තරා රහස්‍ය කටයුත්තක්. හැබැයි ඉතින් ඔය රජගහනුවරම හිටපු මිනිස්සු ඕක දන්නවා. ඒ මිනිස්සු දන්නවා මෙතන තියෙන්නේ සෙල්ලම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් නෙමෙයි. මේක පූජනීය තැන. ඒ කාලේ මිනිස්සු ඔය ධාතු සෑය වඳින්න නිතර යනවා. එක දවසක් රජගහනුවර ගෙදර ගිහිටපු වයසක අම්මා කෙනෙක් උදේම ගෙයින් එළියට එනකොට ඒ අම්මගේ ගේ ඉස්සරහා තිබිච්ච වැටකොළු මල් 4ක් විපිලා තිබ්බා. වැටකොළු මල ඔළුවට ගන්නකො වැටකොළු මල. ඒක කහ පැහැති පුංචි මලක්. මේ මල් සාමාන්‍යයෙන් ඔය අපේ ගෙදරක වැටකොළු වලක අපි හිතමු වැටකොළු මල් පිපුණා කියලා. අපි ওই මල දැක්ක ගමන් මොකද හිතෙන්නේ? ඕක අපි shopping එකකින් කවර් කරනවා. සතෙක්වත් කට ගහන්න නැතුව ඕකෙන් කරලා ඉන්නනේ. ඒකනේ මේ මිනිස්සුන්ටත් එහෙම වෙන්නේ නැති. පූජා කරන මල් වෙනම තියෙනවා. එහෙම තියෙනවනේ. හැබැයි මේ අම්මට හිතුවිල්ලක් ආවා. මම මේ මල් ටික පූජා කරන්න ඕන. ඒ අම්මා වැටකොළු මල් 4 කඩාගත්තා. මල් 4 දෝතේ තියාගෙන මම මේ මල් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා බුදුගුණ හිත පාරට දැස්සා. ඒ අම්මගේ හිතේ තිබ්බා
මං සෑයට මල් පූජා කරනවා කියලා අදහසක්. අපේ හිතවල තියෙන අදහස් වෙන මේවා විනතුනේ. වෙන්න තියෙන දේවල් වෙනම දේවල්. අපේ අපේක්ෂා වෙනයි, ඉරණම වෙනයි. අපේ බලාපොරොත්තු වෙනයි, ඉරණම වෙනයි. අර පාරට බැහැපු අම්මට සෑය දකින්නව ලැබුණේ. අතරමඟදීම පිස්සු හැදිච්චි ගව දෙනා. ඒ අම්මට එනගෙන ගියා. පූජා කරන්න දෝතට ගත්ත මල් 4 පාරේ විසිරුණා. ඒ කාලේ හිටියනම් කටවාචාල මිනිස්සු. ඒ මිනිස්සු කියන්නත් ඇති. උඹ බලපන් මල් පූජා කරන්න ගියේ. මල් පූජා කළා සෑයෙන් පිට ගන්න ගියේ. සෑයෙන් පිට ගන්න යන මිනිස්යාව රැක ගන්න සෑයට බැරි වුණානේ. එහෙම වාචාලයෝ කියන්නේ නැතුව ඇද්ද? අදටත් ওই වාචාල කටවල තියෙන්නේ. සෑයක් කියනකොට සෑයට ගරහනවා. මේ වගේ දුෂ්කර පළාත්වල මම හිතන්නේ සෑයක් හදාගෙන යනකොට හරි අමාරු ඇති. එක ඒවා කියන්නේ ලාමක කටවල් කොච්චර ඇරෙන්නේ නැද්ද? මේ දුෂ්කරතා තියෙන කාලේ මොන සෑයවලද? ලංකාවේ මදිද සෑයවල? එහෙමනේ අහන්නේ. ඔය සෑයක් හදන්න වියදම් කරන සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්න ටිකක් කරන් දුන්නොත් හොඳ නැද්ද? එහෙමනේ අහන්නේ. එච්චර හීන වෙනවනේ. ඔය හීන වෙච්ච මිනිස්සු ගැන අපි ඒ කාලේ නම් අනුශාසනා කරනකොට අපිට නිකන් කියවෙලා දෙනවා මේ මිනිස්සු මේ හීන නීච හිතයි මෙහෙම තියෙන්නේ කියලා. නමුත් මට දැන් නම් හිතෙන්නේ අපිට කල් ගත වෙනකොට හිතෙන්න ගත්තේ ඒකද එක මිනිස්සයාගේ හිතේ ඇති. හැම මිනිස්සෙකුටම පිටුතුනේ ලැබිලා තියෙන ඇස් දෙක එක විදිහ නෑ. අපේ ඇතැම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා අපිත් එක්කම. ඒ ස්වාමීන් වහන්සේලාට වර්ණ අන්ධතාවය කියලා එකක් තියෙනවා. ඇතැම් පාට පේන්නේ. හැබැයි මෙහෙම බලපුවම හොයාගන්න බෑ උන්වහන්සේගේ ඇස් දෙකේ උන්වහන්සේට පාට පේන්නේ කියලා. උන්වහන්සේ තමයි ඒක දන්නේ. දැන් මං මගේ ඇස් දෙකෙන් පේන විදිහටම ඔයාලට පේන වෙද කියලා මං හිතනවා. නමුත් සමහරවිට ඔයාලට තරම් හොඳට මට පේන්නේ නැද්ද කියලා කවුද දන්නේ? අපි දන්නේ නැහැ. අපි ඒ කාලේ චූටි සන්දියේ ඔය අනුරාධපුරේ බෝධිය වඳින්න ගිහින් තියෙනවා. අනුරාධපුරේ මහ බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ අනිත් පරිවාර බෝධීන් මැද පොඩිවටනේ. ඒ බෝධිය අපේ තාත්තා හැම ඇඟිලි දික් කර කර අපිට පෙන්නලා තියෙනවා. මම ওই බෝධිය දැක්කට මං බෝධිය දැකලා තියෙන්නේ සාමාන්‍යයෙන් අර අපහැදිලි සටහනක්. හැබැයි මට ඒක තේරුන්නේ නැහැ. මං හිතුවේ එහෙම තමයි පේන්නේ. මං කණ්ණාඩි දාන්න පටන් ගත්තේ 21කින් මට මතක විදියට 21කින් හෝ 23කින්. මං කණ්ණාඩි දාන්න පටන් අරගෙන අනුරාධපුරේ බෝධිය වඳින්න ගියපු දවසේ මම තිගැස්සුණා. ඒතෙක් කල ඒ බෝධි සටහන දිහා බලනකොට බෝධියේ පත් වෙන් වෙන ලස්සනට පිනිච්චි දර්ශනේ මම දැකලා තිබෙන්නේ. මට එදා ඇස්සට කඳුළු ආවා. දෙහිනේ මෙච්චර පැහැදිලිව මේක පේනවනේ. හැබැයි එහෙම පැහැදිලිව පේනවා කියන එකක් මං ඊට කලින් දැනන් හිටියේ නෑ. මට නිකන් දැලක් දැම්ම වගේ තමයි පෙවුනේ. මං ඉතින් කොහොමද ඕක දකින්නේ? මොකද මගේ ඇස් දෙකෙන් පේන විදිය වෙන මිනිස්සෙක් දන්නේ නැහැ. හැම ඇහැකටම එක විදිහට පේන්නේ. හැම කනකටම එක විදිහට ඇහෙන්නේ. හැම නහයකටම එක විදිහට ගඳ සුවඳ දැනෙන්නේ. හැම දිවකටම එක විදිහට රස දැනෙන්නේ. හැම ඇඟකටම එක විදිහට පහස දැනෙන්නේ. අනිත් එක ඔයාලා කියන්නේ. හැම හිතකටම එක විදිහට හිතෙන්නේ. හැම හිතකටම එක විදිහට හිතෙන්නේ නැහැ. පහදින්න ඕන කරුණේ පහදින්න හැම හිතකටම බෑ. ඒක තමයි ඔයාලා ලද වාසනාව. බුද්ධ රත්නය ගැන පහදින්න හැම හිතකටම බෑ. ඔයාලටත් මටත් වාසනාවක් තිබ්බා. බුදුරුවන ගැන පහදින්න. ධර්මයේ සංගය ගැන පහදින්න හැම හිතකටම බෑ. පින්වතුන්ටත් මටත් වාසනාව තිබ්බා. ධර්ම රත්නය ගැන පහදින්න
සංඝරත්නය ගැන පහදින්න අපට වාසනාවක් තිබ්බා. මේ වෙහෙරක වැඩ ඉන්න සංඝයාට උපස්ථාන කර කර අනේ අපිට පින් රැස් වෙනවානේ කියලා හිතන්න හැම හිතකටම බෑ. ඔයාලට වාසනාවක් තියෙනවා. මේ සංඝයා දැකලා රහතුන්ට වටෙන් කරනවා කියලා හිත මේ වැඩ ඉන්න සංඝයාට උපස්ථාන කරන්න ඔයාලගේ හිත වාසනාවන්තයි. මෙහෙම වෙහෙරක සෑයක් ඉදි වෙනකොට ඉදි වෙන සෑරජානන් වහන්සේ ඉදි වේවා සුවසේ ඉදි කරගන්න ලැබේවා මට පුළුවන් හැටියට මන් ඩිංගිත්තක් හරි උදව් කරනවා කියලා චුට්ටක් ඔකට එකතු වෙන්න හැමෝටම එහෙම හිත උපදින්නේ ඔයාලා සතුට වෙන්න ඔයාලට ඒකට වාසනාවන්ත හිතක් ලැබුණා රැක ගන්න පිටුනේ ඔයාලගේ හිත පුංචි ලස්සන හිතුවිල්ලකට ලොකු දෙයක් කරන්න පුළුවන් අර තරුණයා පොඩි තරුණේ හැබැයි එයා බුද්ධ ප්‍රමුඛ 20000කට මහා දානය පූජා කළා. ඒ වගේම මට හිතෙනවා අද මේ එකතු වෙච්චි මේ සදහවතුන්ලාට මෙවරන් ඉති පොඩි හිතුවිලි නෙමෙයි. නමුත් අපි ඒකට එහෙම කියමුකෝ. සෑයක් ඉදි කරවනවා කියන මේ පොඩි හිතුවිලි ටිකට එකතු වුණොත් ලොකු දෙයක් අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒ නිසා එකතු වෙන්න සම්මෝධමාන ජාතකයේදී බුදුරජාණන් වහන්සේ වදාළනේ එකතු වෙච්චි සමග වෙච්චි කුරුළු වැද්දාගේ දැල උස්සහගෙන ගියා. සතුරුකම් කරන්න ආපු කුරුළු වැද්දාට අඬ යන්න සිද්ධ වුණා. යහපතක් එක්ක එකතු වුණොත් කරන්න පුළුවන් වීර වික්‍රම හිතාගන්නත් බැහැ. ඒ නිසා අද මූලිකවම අපි මේ සියලු පින්කම් සිදු කළේ ගොඩ උල්පත විහාරස්ථානයේ මේ වෙනකොට ඉදි කරන්න යෝජිත මේ වන විටත් ඉදි වෙමින් පවතිනා වූ බෝධිසත්ව දේවරාජ සේරජානන් වහන්සේගේ ඉදි කිරීම කටයුතු සුවසේ කරගන්න ආශිර්වාද ලැබේවා කියන හැඟීමෙන් ඉතින් අපි දහම් ශ්‍රවණය කළා. අපි ධර්ම දානය කළා. දානයන් අතර අග්‍ර වූ ධර්ම දානයෙන් ජනිත සියලු පින් ශ්‍රද්ධාවන්ත හිතකින් දහම් ඇසූ සියලු පින් මේ පින්කම සෝදානම් කරගන්නට වෙහෙසිලා මහන්සියලා කැප වෙලා රැස් කරගන්නට යෙදුණු සියලු පින් උතුම් සීලයක සමාදන්ව සිල්පද රකිමින් රැස් කරගන්නට යෙදුණු සියලු පින් එකසේම අනුහස් වී මෙහි ඉදිරිමින් පවතින බෝධිසත්ව දේවරාජ සේරජානන් වහන්සේගේ කටයුතු ඊතා සුවසේ ඊතා ඉක්මනින් කරන්නට වාසනාව ලැබේවා. සේරජුන්ගේ ඉදිකිරීම කටයුතු වලට පේන නොපෙනෙන බාධා වෙත්නම් සියලු බාධා වූ දුරින්ම දුරු වී යෙත්වා. අපට ඉක්මනින්ම සම්බුද්ධ ශාසනයට පූජා කරනු පිණිස කොත් පළඳන ලද අංග සම්පූර්ණ සේරජානන් වහන්සේ නමක් මේ භූමියේ ඉදි කරවන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සක්දෙව් රජාණෝ අනුමෝදන් වෙත්වා. සතර වරන් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මෙබඳු ශාසනික කටයුතු වලට මහත්සේ දායක වන විස්කම් දෙව් මහරජාණෝ සාදරයෙන් පින් අනුමෝදන් වෙත්වා. සසුන රකින සියලු සෙන්පති දෙවියෝ සාදරයෙන් පින් අනුමෝදන් වෙත්වා. මේ ප්‍රදේශයේ ආරක්ෂා කරන්නා වූ දෙවිවරු, මේ විහාරස්ථාන භූමියට අධිග්‍රෝහිත දෙවිවරු, බෝධිය රකින දෙවිවරු, ඉදිරියෙන් පවතින සේරජානන් වහන්සේගේ ඉදිකිරීම කටයුතු වලට ආශිර්වාද සලසන්නා වූ දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වතුන්ගේ ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ දෙව් සැපයෙන් වෙදෙත්වා. පින්වතුන්ලාව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්න යෙදුණා වූ පින අපගේ පූජනීය ගුරු දෙවිඳුන්ට අනුමෝදන් කරමු. අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවයම ලබත්වා, දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම හෙට්ටිපොළ ගොඩ උල්පත ශ්‍රී සුමේධාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධීශ්වර
බුලත්වැල් කඳුරේ සුගත ධම්මනායක ස්වාමීන් වහන්සේට, ඒ වගේම අපේ හිතවත් මාතලේ සුනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින්වන්ත සංගරුවන නිදුක් නිරෝග සුවයම ලබත්වා. ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පින අද මේ උතුම් පින්කම වෙනුවෙන් සංවිධාන ශක්තිය සැලසූ ගොඩ උල්පත විහාරස්ථානයේ චෛත්‍ය සංවර්ධන පදනමේ පින්වතුන්ලටත්, දායක සභාවේ පින්වතුන්ලටත්, ගම්වාසී සියලු දෙනාටත් මේ උදෙසා මූලික දායකත්වයෙන් දරූ කාම්බෝජී PSB විශ්වවිද්‍යාලයේ නිලධාරී මණ්ඩලයේ සහකාරී මණ්ඩලයටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් වහන්සේ සියලු ආරක්ෂාව වේවා. පින්වතුන්ලා අද සමගියෙන් සංවිධානය වෙලා කරගත්තේ ජීවන ගමනේ පින්වතුනේ අතිශයින්ම දුර්ලභ පින්කම. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ලෝභේ හැමදාම පරදලා ධර්ම දානය දෙනවා. මේ ඇසළ මාසේ ඇසළ පොයේ දවසකයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ධර්ම දානය දෙන්න පටන් ගත්තේ. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් බුදුරජාණෝ ධර්ම දානය දෙන්න පටන් ගත්ත මාසෙම ඔයාලට සුන්දර ධර්ම දාන පින්කමක් කරන්න වාසනාව ලැබුණා. මේ ධර්ම දාන පින පින්වතුන්ලා හැම දිනාට ධර්මාවබෝධයටම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. අප නමින් නියදුණු සියලු ඥාතීන් මේ පින්බිලෙන් පරලෝ සැපයම ලබත්වා. සාදු සාදු. රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අද දහම් අසණ්ඩේ කරාසි වෙච්චි සුපින්ගතුල සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. මේ විහාරස්ථානයේ දහම් පාසලේ මේ දූල පුතාල සියලු දෙනාට මේ පින්වල ආශිර්වාද වේවා. මම සෙත් පතනවා හැමෝටම, විශේෂයෙන් පින්වතුල කරගෙන යන ගොවිතැන්පත්, වෙලහෙන දාන් ආදී කටයුතු, අනිකුත් ව්‍යාපාරික කටයුතු ඊටාම සාර්ථකව සුවසේ කරගෙන යන්න ආශිර්වාද ලැබේවා. පින්වතුන්ගේ චූටි දූල පුතාල වේවා. පින්වතුන්ගේ තරුණ දරුවෝ වේවා. පින්වතුන්ගේ දරු පැටවු සත්පුරුෂයන්ගේ ඇසුර ලබන්න වාසනාවන්ත වෙත්වා. කවදාවත් ඔයාලගේ දරුවෝ අසත්පුරුෂයන්ගේ ඇසුරක අතරමං නොවේවා. පින්වතුන්ගේ දරුවන්ට ඉගෙනීම් කටයුතු ආදීද සාර්ථක කරගන්න වාසනාව ලැබේවා. පින්වතුන්ගේ පවුල්වල මව් දෙමව්පිය වැඩිහිටිය රෝගාතුරව සිටින්නම් ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් බව ලබත්වා. පින්වතුන්ගේ පවුල්වල ගර්භණී මාතාව සිටින්නම් ඒ පින්වන්ත අම්මලාට නිදුක් නිරෝග දරු පැටවු සුවසේ මෙලොවට ජනිත කරන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාට මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල උතුම් පින් හිතුවිලි වලින් බොහෝ පින් කර ගන්නට ගෞතම සම්බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නට වාසනාව ලැබෙත්වා. ආශිර්වාද කරනවා පින්වතුන්ට. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. නිවන් දකින්නට පින් මදි වෙන්නට ඒකයි තවමත් සංසාරේ. නිවන් දකින්නට පින් මදි වෙන්නට ඒකයි තවමත් සංසාරේ.